කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්නේ. ඉතින් ඔන්න ටෙලිනාට්‍යයේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන තමයි මම ඔයාලට මගේ මේ හැම වීඩියෝ එකකින්ම අරගෙන එන්නේ. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම දානකම් ඉඳලා බලන ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම ලයික් දාන්න, කමෙන්ට් දාන්න, මාව දිරිමත් කරන මේ හැමෝටම හුඟක් ස්තුතියි. ඉතින් ඔන්න ඔයාලට මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ අදත් මෙන්න මේ ගැන කියන්න. ඔයා දන්නවනේ මේ වෙද්දි නිම්නාවි කෙවින්ව බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා ඉන්නේ කියලා. ඒ කෙවින් අනතුරකට ලක්ලා ඉන්න නිසා තමයි නිම්නාවි කෙවින් ගාවට යන්නේ. ඉතින් නිම්නාවි ගෙදරට ගිහිල්ලා මේ දේවල් කිව්වට පස්සේ මොන වගේ දේවල් කියලාද ඔයා හිතන්නේ? ඇත්තටම නිම්නාවි ගෙදරට ගිහිල්ලා මේ දේවල් ගැන කියනකොට නිම්නාවිගේ අම්මා වගේම අප්පච්චි මේ හැම දෙයක්ම අහගෙන ඉඳලා හුඟක් තරහෙන් තමයි අම්මා නම් කතා කරන්නේ. මොකද අම්මා දන්නවා කෙවින් කියන්නේ අනිවාර්යයෙන්ම නිදාපාරත් බොරුවක් කරලා නිම්නාවිව රවට්ට ගන්න හදන උත්සාහයක් තමයි මේ යෙදෙන්නේ කියලා. ඒක නිසා තමයි අම්මා කියන්නේ නිම්නාවිට මේ හැම දෙයක්ම බොරු රඟපෑම් ඔයා තවදුරටත් මේවට අහු වෙන්න යන්න එපා කියලා. ඉතින් ඔන්නෝම කියලා අම්මා නිම්නාවිට තහංචියකුත් දානවා ආයම කවදාවත් කෙවින්ව මුණ ගැහෙන්න යන්න එපා කියලා. ඒ වුණාට නිම්නාවිට මේ වෙලාවේ නම් කෙවින්ව මුණ නොගැහී ඉන්න හිතක් නැහැ. මොකද නිම්නාවි දන්නවා කෙවින් අසනීප වෙලා ඉන්න නිසා අනිවාර්යයෙන්ම තමන් බලන්න යන්න ඕනි කියලා. ඒකින්ද තමයි නිම්නාවි ගෙදර ඇවිල්ලා මේ දේවල් කිව්වත් අම්මා අප්පච්චි කියන දේවල් අහගෙන වචනයක්වත් කතා නොකර ඉන්නේ. ඒ වුණාට නිම්නාවිට ගෙදරින් එළියට බහැලා යන්න ඉස්සරහට බොහෝ අමාරු වෙනවා. මොකද අම්මයි අප්පච්චි දෙන්නම කැමති වෙන්නේ නැහැ නිම්නාවි කෙවින්ව බලන්න යනවට. විශේෂයෙන්ම අම්මා නම් කොහොමටවත් කැමති වෙන එකක් නැහැ නිම්නාවි ඉදිරියේදී හොස්පිටල් එකට ගිහිල්ලා කෙවින්ව බලන්න යනවට. ඉතින් මේක නිසා නිම්නාවිට ගෙදරින් එළියට බැහැ ගන්නත් කතාව ඉස්සරහට වෙද්දී බොහොම අමාරු කාලයක් වේවි.